රුපියල් ලක්ෂ ගණක් වියදම් කරලා අන්තිමට තමන්ගේ වැඩේට හරියන්නද ලැප්ටොප් එකක් අරගෙන පස්සේ පසුතැවෙන්න වෙයි කියලා බයයි නේද? බය වෙන්න එපා. සල්ලි අපරාධ කරගන්න නැතුව ඔයාගේ වැඩේට ඒ කියන්නේ කෝඩින්, වීඩියෝ එඩිටින්, ගේමින් නැත්නම් සාමාන්‍ය ඔෆිස් වැඩවලට හරියනම ලැප් එක අඩුම මිලකට තෝරගන්න කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. හිතන්න. ඔයා ලැප්ටොප් එකක් ගන්න කඩේකට ගියාට පස්සේ එතන ඉන්න සේල්ස්මන් ඔයාට එක එක જાතියේ විස්තර කියනවා. මේක සුපිරි මේක ගන්න කියලා එක එක ලැප් ඔයාගේ ඇඟේ ගහන්න හදනවා. හැබැයි ඔයා දන්නවද ගොඩක් වෙලාවට ස්පෙක්ස් ඔයාගේ වැඩේට හරියනවද කියලා? අන්න ඒ නිසා ලැප් එකක් ගන්න කලින් අපි දෙපාරක් හිතන්න ඕන. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට විවිධ කැටගරි වලට අනුව කොහොමද හරියනම ලැප් එකක් තෝරගන්න කියලා දෙන්නම්. ඒ වගේම තමන් ළඟ තියෙන ලැප් එකේ ස්පෙක් දන්නේ නැත්නම් මේ වීඩියෝ එක අන්තිමට මම ඒ ස්පෙක් මොනවද කියලා හරියටම බලා ගන්න ක්‍රමයකුත් යන ලෑස්ති. හැමෝටම ගැලපෙන ලැප්ටොප් එකක් නැහැ. මුලින්ම තමන් මොන වගේ කෙනෙක්ද කියලා හිතන්න. ඉතින් මම අද ලැප්ටොප් ප්‍රධාන කාරණා තුනකට බෙදලා තමයි මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ. normal users, ඊට පස්සේ students, එහෙම නැත්නම් කෝඩින් කරන අය සහ heavy user කියලා මම කොටස් තුනකට බෙදුවා. normal user කියලා මම හඳුන්වලා තියෙන්නේ සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් බලන්න වගේ චූටි වැඩකට, සරල වැඩකට නැත්නම් ඩොකියුමන්ට් එකක් හදාගන්න ඒ වගේ පොඩි වැඩකට ලැප්ටොප් එක පාවිච්චි කරන අය. මෙතන ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයට මම දැම්මේ ස්ටුඩන්ට් කෝඩින් කරන්න, වර්ඩ් ඔෆිස් වගේ දේවල් රන් කරන්න වගේ දේවල් වලට සාමාන්‍යයෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට් අවශ්‍ය වෙන ලැප්ටොප් තමයි මම මෙතන මේ දෙවෙනි කාණ්ඩයට දාලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි කාණ්ඩයට මම දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගේමින්, වීඩියෝ එඩිටින්, 3D රෙන්ඩරින් වගේ එහෙම නැත්නම් ෆොටෝෂොප් වගේ දේවල් රන් කරන්න භාවිතා කරන්න පුළුවන් මට්ටමේ ලැප්ටොප් තමයි මම මේ තුන්වෙනි කාණ්ඩයේ යටතේ අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු ප්‍රොසෙසර් එක ගැන. ඉතින් ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් පරිගණකයේ මොළය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකයේ තියෙන කාර්යක්ෂමතාවය කෙරෙහි ගොඩක් කලාවට බලපාන දෙයක් තමයි ප්‍රොසෙසරය කියන එක. ඔයාලා normal user කෙනෙක් නම් ඔයාලට පුළුවන් i3 එහෙම නැත්නම් Ryzen 3 වගේ ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලා මම කිව්ව දෙවෙනි කාණ්ඩේ කෙනෙක් නම් ඔයාලට එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලා සාමාන්‍යයෙන් අඩුම ගානේ i5 එහෙම නැත්නම් Ryzen 5 වගේ ප්‍රොසෙසර් එකක් ඔයාලට තියෙන්න ඕන. ඔයාලා heavy user කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම i7 හෝ i9 එහෙම නැත්නම් Ryzen 7 9 වගේ ප්‍රොසෙසර් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අනිත් කාරණය තමයි RAM එක. ඉතින් RAM එක කියන්නේ පරිගණකයේ අවකාලික මතක එහෙම නැත්නම් random access memory කියලා අපිට හඳුන්වන්න පුළුවන්. normal user කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අඩුම ගානේ RAM එක 4ක්වත් තියෙන්න ඕන. ඊට පස්සේ student කෙනෙක් නම් අඩු ගානේ RAM එක 8ක්වත් තියෙන්න ඕන. heavy user කෙනෙක් නම් අනිවාර්යයෙන්ම RAM එක 16GB හෝ 32GB තියෙන්න ඕන. RAM එක ගැන කතා කරද්දි තියෙන අනිත් කාරණේ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් ගනිද්දි බොහෝ වෙලාවට dual RAM slot තියෙද කියලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද ඔයාලට පස්සේ කාලෙකදී මේක වැදගත් වෙන්න පුළුවන්. ඔයාලා හදිස්සිය හරි ඔයාලගේ RAM capacity එක අප්ඩේට් කරන්න හිතුනොත් ඔයාලට ඒක ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම RAM slot දෙකක්වත් තියෙද කියලා බලන්න. ඒ වගේම මේකේ තියෙන අනිත් කාරණේ තමයි ඔයාලා තනි RAM එකක් පාවිච්චි කරනවට වඩා උදාහරණයක් විදිහට ඔයාලා 8GB RAM එකක් ගන්නවට වඩා 4GB RAM දෙකක් පාවිච්චි කරොත් ඔයාලගේ කාර්යක්ෂමතාවයේ 10%කින් 20කින් වැඩ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔයාලා RAM slot ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ලැප්ටොප් එකක් ගනිද්දී. ඊළඟ කාරණය තමයි storage. වර්තමානයේ ගොඩක් වෙලාවට තියෙන්නේ HDD නෙමෙයි SSD. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම SSD එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න මතක තියාගන්න. SSD එකක් පාවිච්චි කරද්දී අපිට ලොකු කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් HDD එකක් තියෙන ලැප්ටොප් එකකට වඩා. ඔයාලා මොන මට්ටමේ යූසර් කෙනෙක් වුණත් ඔයාලා වැදගත් වෙන දෙයක් තමයි මේ storage එක කියන එක. ඒක නිසා අනිවාර්යයෙන්ම 256 SSD එකක්වත් තෝරගන්න. එතකොට ඔයාලට හොඳ කාර්යක්ෂමතාවයක් වැඩ පහසුවෙන්ම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කාරණේ තමයි graphic card. graphic card ගොඩක්ම ඕන වෙන්නේ අර මම තුන්වෙනියට කිව්ව කාණ්ඩේ නැත්නම් heavy users ලට තමයි. users ලට on board graphic card එකක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් heavy user කෙනෙක් නම් ඔයා graphic card එකක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍ය වැඩවලට integrated graphics ඒ කියන්නේ සාමාන්‍යයෙන් AMD Radeon හෝ Intel graphic card එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් heavy user කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Nvidia RTX හෝ AMD graphic card එකක් පාවිච්චි කරන්න. ඊළඟ කාරණේ තමයි display එක. ඉතින් display ගත්තට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම අඩුම තරමේ Full HD IPS display එකක් තෝරගන්න ඕන. ඒ වගේම ඔයාලා graphic design, photo editing, video editing වගේ දේවල් කරනවා නම් අඩුම 100% sRGB තියෙන display එකක් තෝරගන්න. නැත්නම් laptop එකෙන් දකින්න පාටයි phone එකෙන් බලද්දි තියෙන පාටයි දෙකක් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි refresh rate එක. ගේමින් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Hz 60ක display එකක් වෙනුවට
හටස් 120ක් 144ක් තින ලැප්ටොප් එකත් තෝරගන්න ඕන. එතකොට යාට හොඳ ස්මූත් යාල විස්ුවල් බලාගන්න පුළුවන්. අනිකාරන තමයි බැටරි ලයි් එක අපි ලැප්ටොප් ගන්න නිවාරයම ගෙදරින් පිට වැඩ කර නිසාන එනිසා සාමාන්‍යයෙන් පයහයක් අටක්වත් පැටි හෙල්තෙරත් තියෙන බැට්ටිය තෝරගන්න අමතක කරන්න එපා. පත් කාරණයක් තියෙනවා තමල් ටොට්ලින් කියලා ලැප්ටොප් එක සිම් වෙන්න එක ඇතුර තින රස්නය පිට වෙන්න ඉතියෙන ඉඩ කඩාඩු එසේම පොසෙසයක ලොකු වුණත් ලැප් එක කූලිම් සිිස්ටම් එක හරියට නැත්නම් ලැප් එක රත් වෙලා ස්පීඩ් එක අඩුවනවා ගැන පොෆමන්ස් අඩුවනවා මේකට තම අපි තමල් තොට්ලින් කියන නිසා අනිවාරයෙන්ම හේරි වැඩරන කෙනෙක් නම් ස්ලිම් ලැප් වෙනුවට සාමාන්‍යයෙන් ටිකක් මාතින් වැඩි ලැප්ටොප් එකක් තෝරගන්න නැත්තම් යාලගේ ලැප්ටොප් එක ගොඩක් හීට්ටලා පොෆෝමන්ස් අඩුවෙන්න්න පුළුවන් ඉලකාරණය තමයි පෝඩ් සහ ෆියචර් පරෝෆින් කියන එක ලැප්පයක් ගන්න අවුරුදු 4ක් 5ක් පාවිච්චි කරන්නේ නිසා අනිවාර්යෙන්ම ඔයාට අවශ්‍ය පෝට් ටික තියෙනවද කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම Type C වගේම HDMI USB පෝට් ආදී වශයෙන් ඔයාලට ඕන කරන හැම පෝට් එකක්ම තියෙද කියලා බලලා තමයි ඔයාලගේ ලැප්ටොප් එක තෝරගන්න ඕන. ඉතින් අවසාන වශයෙන් ඔයාලා බඩේට ගිහින් ලැප්ටොප් එක ගනිද්දි shop එකේ කෙනා ඔයාලට බොරු කියනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලා ලැප් එකේ task manager එක open කරලා performance tab එකට ගියාට පස්සේ ඔයාලට ඇත්තටම processor model එක RAM speed එක තියෙන slot ගාන graphic card එක ආදී වශයෙන් performance එකම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ඒක අනිවාර්යෙන්ම කරලා බලලා ලැප්ටොප් එකත් තෝරගනිද්දි තෝරගන්න. ඉතින් ආ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම අපේ channel එකත් subscribe කරලා මේක දෙවෙනි කියලා ආරාධනා කරනවා. දැන් අපි තවත් වීඩියෝ එකක හමු වෙමු. ඔබට ජය වේවා.